Hello friends, ඉතින් මොකෝ වෙන්නේ? ඔන්න ඉතින් අද මම ඔයාලට අරන් තියෙනවා Minecraft තාත් එක mod pack gameplay එකක්. ඉතින් guys මේක ඔයගොල්ලන්ට කිව්වොත් ඔයගොල්ලෝ හැමෝම දන්න mod pack එකක්. ඒ තමයි Minecraft one block. ඉතින් guys Minecraft one block එකේ gameplay එක මම ගේන්න හිතුවේ වෙන මොකක්වත් හින්දා මේ one block එකට YouTube එකේ ගොඩාක් views හම්බලා තියෙනවා. එතකොට මම හිතුවා one block වල සීරීස් එකක් වශයෙන් ගේන්න. එහෙනම් ආරම්භ කරමු අපේ වීඩියෝ කොටක one block සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එක. ඒ විදිහට ඔයගොල්ලන්ට බැලුවොත් මෙතන මේන් එක පේනවා. මේක normal Minecraft එකකට. එතන දකුණට ගිහින් බලමු මෙන්න මේ ආකාරයට world එකක් එනවා one block original කියලා. ඉතින් guys අපි යමු. ඉස්සරහ world එක create කරනවා guys. ඒක නම් මම හිතන්නේ create වෙන තරම් world එකක් නෑ one block එකයිනේ. එක මේක බ්ලොක් එකක් උඩ තමයි guys අපි ස්පෝන් වෙන්නේ. ඔන්න බලන්න guys. අපි මෙන්න මේ ආකාරයට යට බැලුවොත් අපේ මුළු ලෝකෙම මෙන්න මේ බ්ලොක් එක පමණයි. ඉතින් guys අපිට ඔයගොල්ලෝ හිතනවා ඇති මේක ඉතින් අපි මොකද්ද කරන්නේ මේ බ්ලොක් එක උඩ ඉඳන් කියලා. ඉතින් මේක කරන්න තියෙන අපිට මෙන්න මේ ආකාරයට බ්ලොක් එක කඩන්න ඕනේ. කඩනම් ඔයගොල්ලෝ හිතනවා වටිනවා කියලා. ඒ නඩ අපි වැටෙන්නේ නෑ. ඒ බ්ලොක් එක නවතත් රීජනරේට් වෙනවා. මෙන්න මේ ආකාරයට අපිට කඩා ඉන්න තමයි තියෙන්නේ. කඩලා ඔය එන ඩර්ට් වලින් අපිට පුළුවන් අපේ බේස් එක ටික ලොකු ආරක් දාගන්න. ඉතින් ආරම්භ මේ විදිහට අඩේ වැටෙනවනේ බා. ගොඩක් කඩේ වැටෙනවා. අපි 10ම කඩාගෙන ඉන්නේ. ආරම්භ මේ විදිහට පොඩි බේස් එකක් ගහන්න. 1යි 2යි. මේ පැත්තට 1යි 2යි. මේකත් 1යි 2යි. ඔය මේකත් 1යි 2යි. එතකොට ඉවරයි කියනකොට guys මම වැඩි මේක ටිකක් ලොකු කරන්න හිතුවේ නෑ. මොකද අපි යනවා මේ දැන් progress එක ඔයගොල්ලෝ බලලා උඩ තියෙන progress කියලා එකක්. ඔන්න ඕක දැන් අපි තියනවනේ මෙන්න ආකාරයට කඩද්දී ඔයගොල්ලෝ පේනවා progress එක ටික ටික වැඩි වෙනවා 18 19. ඉතින් අපි කඩන බ්ලොක් ගානට තමයි progress එන්නේ. අපේ පළවෙනි progress එක කියන්නේ පළවෙනි step එක complete වෙන්න නෑ. අපි පටන් ගන්න බිඳුවෙන් step බිඳුවෙන්. එතකොට පළවෙනි step එකට අපි එන්න නම් අනිවා බ්ලොක් 30ක් කඩන්න ඕනේ අපි. ඊට අපිට එනවා guys වෙන මොනවද නෙමෙයි ඔහො බ්ලොක් එක. උඹ බලන්න guys. ඔන්න එහෙනම් අපි step 1 එකට ආවා. මෙන්න මේකට අපි කෙරුවොත් අපිට එනවා ඕක්ලොක්. අනුගමනය ඕක්ලොක් guys ගොඩ වෙනවා ඉස්සරහට. ඒක නිසා මම වැඩි ඩර්ට් වලින් ගන්නෑ. මොකද ඩර්ට් කියන එක අපිට අත්‍යවශ්‍ය වෙන අනාගතයේදී හොයා ගන්නව නැති වෙනවා. මේක එක බ්ලොක් guys එද්දි ඩර්ට් එන්න වෙලාවක් නැති වෙනවා. හරි අපි පළවෙනිට ගහක් කපනවා වගේ Minecraft වල බ්ලොක් පහක් ගත්තා. තව planks 4කින් crafting table එකක් හදාගත්තා. එතනින් place කරා. new journey. doesn't මේක එක advancement එක guys වෙනස් මෙන්න මේ ආකාරයට welcome to one block එකේ එකයි යදියේ tips and tricks එකේ එකේ යදියේ progress එකේ එකේ යදියේ Minecraft එක guys තුනයි තියෙන්නේ. ආ නෑ එහාට අනිවා එයි. අපි ඔක් කරගෙන යද්දී එයි. තාත් එක ඔක්ලොග් එක කඩාගත්තා. ඕකට අපි හතරකට ස්ටික්ස් හදාගමු guys. එකටයි ඉතින් දෙකකට planks මෙන්න මේ ආකාරයට තියලා ඉතින් අපි pickaxe එකක් හදාගන්න. ඊට පස්සේ X එකක්. ඊට පස්සේ shovel එකක්. ඕකේ. දැන් අපි අඩමු. ඔයගොල්ලෝ බලන්නේ progress එක දැන් 150 වෙලා තියෙනවා guys block. දැන් block 150ක් කෙරුවොත් තමයි අපි ඊළඟ step එකට යන්න පුළුවන්. අපි ඊට කලින් guys හැම ඔක්ලොක් ටික මේකට replace කරලා දාලා ඉන්න මොකද ඒත් අත්‍යවශ්‍ය වෙනවා. එහෙනම් guys මම පැත්තට ගත්ත F එක බලලා මේ ආකාරයට කෙරුවා දැම්මා. හැකියාව දෙන්න ඕනේ guys ඒකටත්. නැත්තම් බෑ. ඒක නම් හැකියාව වෙන්නේ නැහැ. මේ ආකාරයට අඩෝ ඒකට වෙන්න බෑ. ඒ ඩේට් එක නම් අනිවා යනවා. කරන් දෙන්න ඇත්තේ. සූටා. රෙඩි වුණා. ඕකේ.
රයිට් ක්ලික් කරලානේ ඉක්මනට හදා ගන්න ඕනේ guys. නගාරයට ඕකේ. වැඩි කරලා තර රිප්ලේස් පාරක් දාමු අපි. මෙන්න මේ ආකාරයට. මෙන්න මේක කඩන්න ඕනේ. උටා. වැඩි වුණා වගේ. ඕකේ. දාලා ඉවරයි බා. නැතත් කඩමු අපි. කට මේවා ටික ටික ලොකු කරගමු අපි නැවතත්. ඕකේ. ලුක් දෙකක් තුනක් හමුණා. ඒ ටික තව ටිකක් බේස් එක ලොකු පාරක් දාමු. ඔන්න ඔය ආකාරයට. දාගත්තට guys අපි මේ පැත්තට ලේයර් එක වැඩි කරමු. අඩි වගේ ගන්න තියෙන්නේ. තව වැඩි කර හැකි. Yeah. Okay guys. දැන් මේ ආකාරයට අපි නිකන් ස්කයි බ්ලොක් වගේ නෑ ස්කයි බ්ලොක් වල වෙන එකක් නෙවෙයි තියෙන්නේ. එහෙම මොකක්ද තියෙන්නේ. Okay. දැන් guys අපි කරන්න තව වැඩක් තියෙයි. ඒ තමයි අපි ෆාම් එකක් හදාගන්න ඕනේ guys. ඒකට නම් ඩර්ට් අවශ්‍ය වෙනවා. ඩර්ට් 37 තිය අපි 40 කරගෙන ෆාම් එක හදන්න පටන් ගමු. හරි 40යි. ඉතින් ගත්තා. guys අපි මේකෙන් මේ පැත්තට ෆාම් ටිකක් ගහමු. ඒකට නම් අපි 5ක ප්ලෑන්ස් ටිකක් හදාගෙන වටේට සීමා ලකුණු කරලා ඉන්න ඕනේ. හදාගන්න නැත්නම් අපිට අයියෙන්ම ඒ ෆාම් එක හැදුවොත් ටිකක් කරදරයි වගේ. මේකට සීමාවකට ගන්න ඕනේ. ඊට මෙතනින් අපි පොඩි ෆාම් එකක් තිබ්බත් ඇති දැන් නම. ඕකේ. ඉතින් අනිත් නැතත් යමු. උඩා එකන්නද ගියහන්කෝ. බලන්න. අපිට කියනවා ලොව්. ඕකේ. හරි. දැන් guys අපි මෙත්තේ ඩේට් වලින් පුරවන්න ඕනේ. හට් ඇඩ්වාන්ස්මන්ට් එක මම හිතන්නේ guys මෙහෙමයි ඇඩ්වාන්ස්මන්ට් තියෙන්නේ. දැක්කද guys? ඔව්. මේ තියෙන්නේ. මේ මෙහෙමයි 20යි බ්ලොක් ප්ලේස් කරුවහම නිව් ජර්නි එනවා. 100ක් බ්ලොක් ප්ලේස් කරොත් ෆවුන්ඩ් ලෑන්ඩ් එනවා. 250 ප්ලේස් කරොත් ද බිල්ඩර් එනවා. 500ක් මේ බ්ලොක්ස් ප්ලේස් කරොත් එක්ස්පෙන්සිව් මොකද එක්ස්පෙන්සියන් එක්ස්පෙන්ෂන් බා අර මේ ෆාම් ලෑන්ඩ් එක කම්ප්ලීට් කරගෙන ඉමු අපි ඔක්කොම කරන්ට කලින් අර මොන ෆාම් ලෑන්ඩ් එක සෙට් තමයි අපි ෆාම් පුරුද්දමයි ෆාම් ලෑන්ඩ් එකට ඉතින් මෙන්න මේ කාර්යයට එහෙම ප්ලේස් කරලා හොල් එකක් හදාගන්නවා අපිට වතුර ඕනේ ෆාම් ලෑන්ඩ් කරන්න නම් guys මේ වන් බ්ලොක් එකේ ඉන්න ෂේඩර් මයිස්ටරි ෂේඩර් කියන අද්භූත අභිරහස් ෂේඩර්ලා ඉන්නවා පැයකින් පැයකට වගේ අපේ මේ මෙතන හදන බේස් එකට එනවා ඇවිල්ලා එක බඩු විකුණලා යනවා යන්න ඒ වගේ එකකින් guys පළවෙනියකින් එනවා අයිස් පැක් කියලා අයිස් ඔයගොල්ලෝ දන්නවද මයින්ක්‍රාෆ්ට් එකේ අයිස් ඉතින් අයිස් ඒක කුඩු කෙරුවාම වෝටර් එනවා. ඉතින් අපි ඒවා දෙකක් අරගෙන තියාගන්න නම් අපිට ඩර්ට් ඕන වෙනවා guys. මේක මම ගහලා තියෙයි කලින්. ඒ නිසා අපි ඩර්ට් ටිකක් තව ටිකක් මයින් කරගන්න ඕනේ. ඒ අයිස් එක මට මතක විදිහට නම් ඩර්ට් 8යි. නෑ. එකක් 4යි දෙකක් ගන්නවා නම් 8ක් යනවා. අපිට 7ක් තියෙයි. තව එකක් ගත්තා නම් වැඩි සිට. අපි ඔය කඩ ඉද්දිම තමයි guys එන්නේ ඔක. හරි 8 නම් සෙට් අපි guys ගස් හිටවන්නත් ඕනේ මේක ගස් හිටවන්න නම් guys ප්‍රොග්‍රස් එක දැන් අපේ ඊළඟ ස්ටෙප් එකට ගියාම මේක එනවා ගස් වල කොළ. මේක ඔටෝම ජෙනරේට් වෙනවා ගස් වල කොළ. ඉතින් කොළ ජෙනරේට් වුණාම ඒ වයින් කොළ වලින් එනවා ඇපල්, තව සැප්ලින්, තව කිව්වොත් ස්ටික්. ඕනේ guys ඔය ගස් එහෙම අපි කපද්දි normal Minecraft එකේ කැඩිලා එන්නේ ওই ටිකම තමයි. ඉතින් ওই ටිකම තමයි මේකෙත් අපි කොළ කඩලා ගත්ත හැකි. ඊළඟ ස්ටෙප් එකේ තමයි ඒක එන්නේ. අපි බලාගෙන යමු guys.
දැන් 100 ගාන 102ක් අපි කරලා ඉවරයි. හරි guys අපි ඊළඟ එකට වෙනකල් මම skip කරලා දාන්න. වැඩක් නැහැ නේ බොරුවට කඩේ ඔයගොල්ලෝ ඉඳලා. Oh guys ඔයගොල්ලන්ට ශබ්දයක් ඇසෙන්නේ නැති මෙන්න ඉන්න අපේ මොයිස්ටර් ස්ට්‍රේඩර්. Yeah, boy. දැක්කද guys? මේ ඔයගොල්ලෝ අයිස් දැක්කද මම කිව්ව විදිහටම අපිට අයිස් පැක් දෙකක් ඇති. ඕකේ. දැන් ඉතින් අපිට අනිවාර්ය වෝටර් සෝස් එකක් හදාගත්ත හැකි. ඒ වගේම ඔයගොල්ලෝ කියන ඇති මෙයා කවුල ඕඩර් කරනවලු. ඉතින් අපිට අනිවාර්යම අවශ්‍ය වෙන කෙනෙක් කවුද කියන්නේ? ඒක නිසා guys ඔයගොල්ලන්ට මේක කියන්න ඕනේ අපිට මේකේ හම්බ වෙනවා මේ එක එක ක්‍රාෆ්ටිං ක්‍රම. මේගොල්ලෝ ඒ කියන්නේ අන්ලොක් හදපුවාම අපිට දෙල් දෙන්න දැන් බලන්න මේකකයි බකට් එක රිප්ලේස් කරා වෝටර් බකට් එකක් හම්බුනා. අන්න ඒ වගේ සීන් තියෙන මේකේ ඩර්ට් හතරක් මෙන්න මේ විදිහට පේස්ට් කරලා අපිට කොබල් ස්ටෝන් දෙකක් ගත්ත හැකි. ඉතින් ඔය ආකාරයට අපි කොබල් ස්ටෝන් 10ක් හදාගත්ත හැකි. ඒ උනත් කවුල දෙන්නේ කෝඩර් ගන්න ඒ ගාන මදි. මේ නිසා නැවතත් කඩමු. කඩමු. ඔයගොල්ලන්ට ගස් තුන් ගාල් සද්දයක් හන්දටි. ඒක ගණන් ගන්නවා මගේ මයික්‍රොෆෝන් එකේ. තවල් එක ශක බ්ලාස් ගායි. ඉතින් තමයි ඩෙට් කරන්න ඕනේ. දැන් නම් කවුල දෙන්න කෝඩර් කර හැකි මම හිතන්නේ. අපි බලමු. එක්කෙනයි පුළුවන්. ඕලන්න එක්කෙනෙක් කරගෙන ඉන්නකෝ. තුන් ගානා. හරි guys step 2 ආවම step 2 මට අන්ලොක් වුණා. හරි ඒකත් සුදු මෙතන guys step 2 එකේ අපිට කොළ හම්බ වෙනවා. මෙන්න මේ ආකාරයට නැවතත් කොබල්ස්ටෝන් දෙකක් අරගත්ත හැකි. එනම් මදි කවු කෙනෙක් ඕඩර් කරන්න. ඕකේ අරගත්ත හැකි. එච්චරයි. guys දැන් අපිට අයිස් දෙකක් වතුර හදාගත්ත හැකි. අන්ලිමිටඩ් වෝටර් සෝස් එකක් හදාගත්ත හැකි. අන්ලිමිටඩ් ඉතින් ඒකට නම් අපිට මෙන්න මේ ආකාරයට පොඩි නිකන් වලක් වගේ එකක් ඕනේ. ඒකට නම් guys අපිට ටිකක් අමාරු වැඩ පිළිවෙලක් යොදා ගන්න වෙනවා. ඒකට අපිට ෆ්ලෑෂ් ගොඩක් ඕනේ. ඕකේ. මෙන්න මේ පැත්තට පොඩි ලේයර් එකක් වැඩි කරනවා. දෙකක් විතර. මෙන්න මේ බ්ලොක් එක කඩනවා. මේකත් කඩනවා. මේකත් කඩනවා. ඕකේ guys. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මෙතන ටිකක් අමාරු එකක් වගේ ඔන්න මෙතනින් ඇයිසෙට් ලිස් කරා. ඊට පස්සේ නෑ එහෙම ඕනේ නෑ. අපිට උඩ හැදුවේ හැදි නේද? මටත් දැන් මතක් වුණේ. ඒක හොඳයි. ඔය අවදානමක් ගන්නවට රිස්ක් එකක් ගන්නවට වැඩිය ඒක හොඳයි. රිස්ක් නම් ගන්නම බෑ. වැටුනොත් ශක බ්ලාස්. දැන් නම් වන් බ්ලොක් එක බ්ලොක් එකයි තියෙන්නේ. නෑ එකට වැඩි තියෙන්නේ. ඔන්න අන්ලිමිටඩ් වෝටර් සෝස් එක හැදුනා. දැන් තව කවු කෙනෙක් ඕඩර් කරගන්න ඕනේ. ඩෝරේට් නම් දැන් සීමිත සම්පතක් වෙලා තියෙන්නේ. මං කිව්වේ guys දැන් මේ ගෙනාවේ තේරිලා තියෙනවා. ඒ වරහන් සුදු ස්ටෝන් නෑනේ. අටයි බං. එහෙන් පිටින්ම තව කරන්න. ඒ බදල හදට ගතිය නෑ කම්මල අර කොළ ගොඩේ ඔක්ස් එකක් තියෙන එකක්. ඩර්ට් දෙන්න guys අපිට කොබල් ස්ටෝන් 8යි ඕනේ. 4යි 2යි 12යි තව ඕනේ ඩර්ට් 4ක්. නෑ 4කට වැඩි ඕනේ. 8ක් විතර ඕනේ. ඩර්ට් 8යි බං ඕනේ. එකයි තව තියෙන්නේ.
අයියෝ වැටුණා. හරි 5යි 6යි 7යි. අයියෝ තව එකයි ඕනේ. 1 1 නියමයි. Okay guys 8ක් තියෙයි. ඔන්න එහෙනම් cobblestone තව දෙක. වැඩි තුනක. හයි කවුල දෙන්නෙක් කොට කරා. Okay guys දැන් අපි නැවතත් බේස් එක ටිකක් ලොකු පාරක් දාගමු මේ පැත්තට අපි. Okay පොඩ්ඩක් ඉන්න guys මම මයික්‍රොෆෝන් එක charge එකට ගහලා එන්න. මේ ටික කොහොමද මම skip කරනවා. ਗੱਡੀ ਲੈਂਬਗੀਨੀ ਪੀਲੇ ਰੰਗ ਦੀ ਮੈਨੂੰ ਕਹਿੰਦੀ ਏ ਚਲਾਵੇ ਸਲੋਲੀ ਉਹ ਪਹਿਲੇ ਗੇਰ ਤੇ ਉਹ ਜਦੋਂ ਮੋੜਦੀ ਉਹ ਮੈਨੂੰ ਲੱਗ ਗੱਡੀ ਲੈਂਬਗੀਨੀ ਪੀਲੇ ਰੰਗ ਦੀ ਮੈਨੂੰ ਕਹਿੰਦੀ ਏ ਚਲਾਵੇ ਸਲੋਲੀ ਉਹ ਪਹਿਲੇ ਗੇਰ ਤੇ ਉਹ ਜਦੋਂ ਮੋੜਦੀ ਉਹ ਮੈਨੂੰ ਲੱਗਨੀ ਏ the one and only ਵਿਚਾਰੇ ਮੁੰਡਿਆਂ ਦੇ ਦਿਲਾਂ ਦੀ ਤੂੰ ਕਾਤਿਲ. Okay guys පොඩි සිද්ධි ටිකක් වුණා මේක වෙන අතරේ ඇතරියෝ මෙහෙමයි වුණේ මේක ආවා අවුල දෙන්නෙක්ව අරන් ආවා අරගෙන ඇවිල්ලා මේක මේ හරි ස්පෝන් වුණේ ඊට පස්සේ ආපු ගමන් මේක මේ පැත්තට ඔහොම තල්ලු වුණා ටිකක් ඊට පස්සේ කවුගෙන වැටුණා බුඩ කරන්න බෑනේ guys එක කවු කෙනෙක්ගෙන් ඉතින් මම අනිකා වැරුවා බීෆ් එකකුයි වීට් එකකුයි ලෙදර් එකකුයි හම්බුණා ඒ වගේම ඒ අස්සේ මෙන්න මේ වන්ඩරින් ට්‍රේඩර් එකත් ඇවිල්ලා ඒක බේකට් පොටැටෝ හතරකට එමරල්ඩ් එකක් වුණා වෝටර් බෝල් එකකට එමරල්ඩ් එකක් විකුණනවාලු ඉතින් අපිට වෝටර් බෝල් නෑනේ guys දැන් විකුණන්නෙත් නෑ මේක ඉතින් ඒක නිසා අපිට මෙතන ෂීප් කෙනෙක් ඕඩර් කරන්න පුළුවන් ඒක නම් අපිට අවශ්‍ය වෙනවා මේ මොනවද මේවා කුල්ස්ටෝන් ඒක හරියනවද නෙමෙයි කියලා guys මට තේරුම් ගිය නිසා මම දැන් මේ හදන්නේ අපේ ඊළඟ ටූල්ස් වලට අප්ඩේට් වෙන. ඒ කියන්නේ ස්ටෝන් ටූල්ස්. ස්ටෝන් ටූල්ස් වලට අප්ඩේට් වෙන නම් අපිට ඩේට් එකක් ඕනේ. ඩේට් එකක් ගත්තාම කොබල්ස්ටෝන් හදාගත්ත හැකි. මෙන්න මේ ආකාරයට කොබල්ස්ටෝන් 38ක් ඔගේ ඇති. අපි පිකැක්ස් ගන්න නැතුව දැනට මෙන්න මේ ආකාරයට ඇක්ස් එකකුයි මෙන්න මේ ආකාරයට ෂවර් එකකුයි හදාගත්තා. ඕකේ දැන් අපි එහෙනම් ඊළඟ ටූල්ස් එක අප්ග්‍රේඩ් වෙන නිසා ඒක ටිකක් ලේසි වෙයි කියලා හිතනවා ටිකක්. අපි කඩමු ටිකක්. ප්‍රෝග්‍රස් එක නම් එන ආසන්නයි. ඒක නිසා මම ඊළඟ ස්ටෙප් එකටත් මේ වීඩියෝ එකේම යන්න උත්සාහ කරන්නම් ටිකක්. ඕකේ. චුට්ටයි. චුට්ටයි guys. 93යි 94යි 95 96 97 99 ඔන්න guys ඊළඟ ස්ටෙප් එකට ආවා. මේකේ guys අපිට හම් වෙනවා ස්ටෝන් බලන්න guys. දැක්කද? මේකේදී ඒතුල මෙන්න මේකට පිකෙක්ස් එකෙන් කඩා ගන්න. ස්ටෝන් හම් වෙන එක නම් ගොඩක් වාසි. පොඩි ෂීප්ලා දෙන්නක්වත් මම වීඩ් දෙන්න ගෙන්න ගන්න කියන්න බෑ. වීට් එක තියෙන නිසා මම එක්කන්ට වීඩියෝට දාගන්න පුළුවන් වෙයි. අද ඉවරයක් කරලා වීට් එකක් ගත්තා නේද? ඉවර කරලා වීට් එකක් කරලා හිටන්න. ඌව වීට් කරන වීට් වලින් එක වීට් දෙනවා. ඒක ස්ටෝන් 11යි. ඩර්ට් 11යි. ස්ටෝන් 15යි නේද? ඒත් එකවන්න පුළුවන්. අර කයන්න කලින් ගන්න පුළුවන් වීට් ගන්නෙත් නෑ නේද? කියන්න බෑ. හරි. හරි කුබස්ටෝන් නම් ගොඩක් හම්බෙනවා. ඔය කුබස්ටෝන් 21යි 16 32ක් වුණා guys කුබස්ටෝන්. මේකෙන්ම කඩලා ගන්න බලමුද? බලමුකෝ. එක්ස් එක ඩබල් එක ටික එක්ස් එක
X එක shovel එක ඊග X එක shovel එක X එක shovel එක X එක හරි මේක මාරු කරනකොට නම් එපා වෙනවා දැන් නම් ඇති වෙයි 24යි 8යි ටිකයි guys ඉක්මනට ගමු cobblestone හම්බ වෙනවා නියමයි අඩේ ඌයාවා මොනවද මේකත් අටුරු අම්මට උඩු ඒක නම් වාසි මරේ ඒක නම් වාසි ඉක්මනට කඩපන් අඩු ඒ කරුවෙන් දෙනවද ඉක්මනට කඩහල් අඩේ අයන් ගත්ත හැකි ඊපලට වැඩි අයන් වාසි බා අඩේ රුවන් කීයක් දෙනවද හතරක් දියේ ඩූට් අටි ඩූට් එකට අයන් එකක් දෙනවා නියමයි බා හතරකට හතරක් දෙන්නේ හරි කැඩුවා cobblestone 40ක් තියෙයි දීපල දෙන්නේ කොහොමද ගෙනල්ලා දෙන්න ඕනේ හරිද යෝගෙන් මට අයන් දීපන් ඔය එකක් ඕනේ හරිද අඩේ ඩේට් ගොඩක් වෙනවා ඩේට් 7ක් ආවා 8ක් ආවා දැන් දීපන් තව අයන් ඩේට් 4ක් ගන්න පුළුවන් නේද බලමු කොහොම තාමරන් ටූල්ස් වලට නම් ඕන කීයක් දෙන්න guys මට මතකත් නෑ ඉක්මනට කඩලා මේක කොහොම හරි ගන්න හදන්න ඕනේ මේක විශාල කරදරයක් වෙනව නැත්තම් විශාල කරදරයක් වුණාට මේක කියලා කියන්න වෙනවා ඊට පස්සේ ඒක මේ නෙමෙයි හතරක් දීපා ඕකේ guys ඕකේ මේක guys අපිට සැප්ලින් එකක් දාලා ඩේට් හදාගත්ත හැකි මෙන්න මේකට අපි සැප්ලින් හතරක් තියෙනවා නම් ඕකෙන් තුනක් අරගෙන මෙන්න මේකට දාලා ඩේට් තුනක් ගත්ත හැකි ඊසි ඒ වුණාට ඒක සැප්ලින් එකක් බෑ අපිට මේ වතුර ගන්න පුළුවන් වෙනකල් සැප්ලින් එක වෙයින් මෙතන හිටවමුද හිතන්න බෑ plant a tree එනත් ඇඩ්වාන්ස්මන්ට් එකක් තියෙද අයයි අටක් ඕනේ හරි අටක් හරි මේදී තමයි මේ 24 ඉන්දන නම් ගයිස් ඕනේ නෑ වගේ නේ ඉවර කළාම ඒක ගියා මේ වීඩියෝ කම්ම ඉඳපළයා උඹ ඕනේ උඹ ඉඳපන් හරි ගයිස් දැන් අපි ෆ්‍රෙන්ඩ්ස් ටිකක් හදාගන්න ඕනේ මේ කාර්යයට 32කට නෝනේ ඒකම YouTube එක හදාගත්තා නියමයි දැන් අපි මෙතන ගහමු අපි මුතුන්ගේ නිවහන බයින් වෙලා ඉඳන් පොඩ්ඩක් දෙනකොටත් ඔතෙන්ට වරින්නේ එහෙම නැත්නම් නියමයි ඒවට තමයි ගෙන දෙන්නේ ගෙදරට වෙනත් දෙනා කියන්නේ ඒ වගේ වැඩක් තුනක් තමයි ඒක වෙන්නේ නැහැ කියලා මම දන්නවා ඕකේ නවයක් ආවා ඔය නවයෙන් ෆ්‍රෙන්ඩ්ස් එක හරියට ගන්න පුළුවන් වුණා නියම ඕකේ දෙන්න ඉතින් ගියද ගියා ඉතින් ඒක තවුනේ ඉන්දන් ගායටකට අපිට අවශ්‍ය නැහැ ෆ්ලෑග්ස් අන්න කාරිට ගහන්න දෙන අර පැත්තේ ලේයර් එක වැඩියෙන් ගන්න දෙනවා උටා ෆ්ලෑග්ස් නැත 10ක හදාගන්නකෝ ෆ්ලෑග්ස්
ඔන්න ලේයර් වැඩි වෙනවා. දැන් ඉවරයි. දැන් ඕවා ටික කඩලා තව ටිකක් ෆෙන්ස් එක ලොකු කරගත්ත හැකි. ඕකේ. මොලේ කාර වැසිකුත් පටන් ගත්ත ගයිස්. ආබ්බෝ. ඉහිපෑන නිකන් කරන්නේ කම්මද ගියාන්කෝ. තුනක් හැදෙන්නේ කිසි. දෙකම දිරි. ඒකත් සුපිරි. අඩෝ එතකොට දැන් මොකක්ද බං? දැන්වත් හරි කියලා. දැන් හරිද? ඕ වැඩි සෙට්. මම ගේනවනේ. ආම්ගෙන් තව අයන් ගත්තා හැකි. අපි අයන් ගන්න try එකක් දෙන්න. ඩේට් දීලා ඩේට් 4කට අයන් 4ක් දෙනවා මේක. මාර මෝඩේ දෙන්නේ. ඔව් මෙහෙන් කොහෙන්ද ඩේට් ගන්නද ගියාම නැත්තම් ඩේට්ලු අයන් ගන්නද ගියාම වයින් කරන්නේ 64ක් ගන්න ගියාම ඒක බැරි වෙන්නේ. කැඩුවා කියහන්කෝ. හරි එවුලන්නේ දාලම නෑ කියන්නත් බැරි. තව 4ක් ඩේට් දීලා අපි ටිකට් එක හදාගමු. සෝනරි ඊට පස්සේ ඇඩ්වාන්ස්මන්ට් එකක් හදනවා මිනිහ ආකාරයට. ඉතින් සිතුවන්ට යේ නේ උදැල්ලා නේ කොබල්ස්ටෝන් අර වඩින්න කියලා දීපේ කාලා දැන් නේද වඩේ කිරුණා. ඕකේ ඒක තුනයිද තව එකක් නේද වැඩි තමයි අඩේ දැන් තුනක නෙමෙයි දැන් තුනකට දෙනවලු. මෙන්න ෂීට්ලා දෙන්න කියලා. ආවරෙන් ෂීට් මේවා තල්ලු කරගෙන බා. හරි ඉවරයි. දෙන්නත් සෙට් දැන් මොනවද කරන්න කියලා. ඕඩර් ෂීට් වියට් සීඩ් වැඩක් වැඩක් නැති නෑ ඕනක. වෙන්නේ කියන්නේ කීයේ අයිනුත් ගන්න බෑ. අර එකම එක කරගෙන වියට් සීඩ් ටිකක් ගන්න ඕනේ. ඕකේ. ඒ වගේම ඉතින් guys මොකද ඉතින් අද ගේම් ප්ලේ කරලා. ඉතින් guys වීඩියෝ එක හොඳයි කියලා හිතනවා අනිවාර්යෙන් ලයික් එකක් දාලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි ඊළඟ vlog හෝ normal Minecraft හරි survival hope වීඩියෝ එකකින් හම්බ වෙනකල් ඔයගොල්ලන්ට සුබ දවසක්. goodbye